මගේ නම නිරාෂා. මගේ වයස අවුරුදු 19යි. මගේ කතාව මම ඔයාලට කියන්න යන්නේ. මං ඉන්නේ කොළඹ. අපේ පවුලේ මමයි, අයියයි, අම්මයි, තාත්තයි ඉන්නේ. පවුල වැඩි විස්තර මං කියන්න යන්නේ නැහැ. මොකද අපේ තාත්තා ටිකක් ජනප්‍රිය කෙනෙක්. එයා කරන්නේ බිස්නස්. ඒ වගේම ටිකක් පොලිටික්ස් වලටත් හෙල්ප් කරනවා. අම්මත් ටිකක් විතර ප්‍රසිද්ධයි. සමහර විට මාවත් ඔයාලා දැකලා ඇති ටීවී එකෙන් එහෙම. අපේ පවුලේ තත්ත්වය රැක ගන්න ඕන නිසා මම මගේ කතාව විතරක් ඔයාලත් එක්කන් කියන්නම්. මට හිටියා දිනිදි කියලා යාළුවෙක්. අපි දෙන්න ගොඩක් ක්ලෝස් ෆ්‍රෙන්ඩ්ලා. අපි අතර රහසක් නැති තරම්. එයාට අපි තරම් සල්ලි තිබ්බේ නැති වුණා. එයාටත් හොඳ තත්ත්වයක් තිබුණා. ඒ මොනවා වුණත් ඉස්කෝලේ වගේම ගෙදරත් අපි දෙන්න හොඳම යාළුවෝ වෙලා හිටියේ. ඉතින් සෙනසුරාදාට එයා අපේ ගෙදර එනවා. අපි මගේ කාමරේට වෙලා හින්දි ෆිල්ම් බලනවා. මොකද අපි හින්දි ෆිල්ම් පිස්සියෝ. මගේ අතීතින් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයා හිටපු නිසා වෙන්නේ නැති එහෙම උනේ. කොහොම හරි එයා ගැන මට හිතක් ආවා. අන්තිමේදී පාටි එකේ ඉවර වෙලා මම මගේ නම්බර් එක එයාට දුන්නා. අපි ටික දවසක් ෆෝන් එකෙන් කතා කළා. ඒ දවස් කීපයට අපි පුදුම විදිහට ලං වුණේ. කවදාවත් පිරිමි පහසක් නොලබපු මගේ පියයුරු දෙක තොල් දෙකකින් උණුසුම් වෙනකොට මට දැනුණ සැප පුදුමාකාරයි. එහෙම්ම ගොඩක් වෙලා එයා ඒක කරලා මගේ රහස් පැත්තට එයාගේ තොල් දෙක අරගෙන ගියා. එයාගේ තොල් වලින් පළවෙනි වතාවට මගේ යෝනි තොල් ඉඳුල් වෙනකොට මං කලේ මගේ කකුල් දෙක දෙපැත්තට කරන ගමන් ඒ සතුට උඩරිම ලබාගත්තු එක.